තෙරුවන් සරණයි හැම දිනාටම. දැනට වර්ෂයකට පමණ වර්ෂ දෙකකට පමණ එහාදී අභාව ප්‍රාප්ත වන්නට යෙදුන මුණසිංහ මහත්මයා ඇතුළු පෞල් පරම්පරාවේ අභාවයට පත්වන්නට යෙදුන විශාල ඥාති පිරිසක් සිහිපත් කරගෙන අද දවසේදී විශේෂ පින්කම් මාලාවක් සූදානම් කරගෙන තිබෙනවා. මේ චන්දිමාල් මහත්මයාගේ ආරාධනාව පිළි අරගෙන තවත් ධර්ම දේශනාවක් නිමාවට පත් කරලා මෙම ස්ථානයේට අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වැඩම කොට වදාරන්නට යෙදුණා. ඒ නිසා ඊටාම ගෞරවයෙන් යුක්තව නායක මාහිම්පාණන් වහන්සේ අපි පිළිගන්නවා. මෙම ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළේ ඔබ කවුරුත් දන්නා හඳුනන මේ ප්‍රදේශයේටම මහත් වූ විශාල සේවාවක් සිද්ධ කරන කොළඹම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරය එම විහාරගණේ විහාරාධිපති ඒ වගේම නේපාලයේ ලුම්බිනි විහාරයේ බහාරකාර විහාරාධිපති විචිත්‍ර ධර්මදේශක ඒ වගේම ගුවන්විදුලි ධර්මදේශක නම කියන්නට අවසරයි අති ගෞරවාර්හ ගල්ලැහැපිටියේ ප්‍රේමරතනාභිදාන ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ඊටාම ගෞරවයෙන් යුක්තව අපි පිළිගනිමින් ආරාධනාවන් සිද්ධ කරනවා. අප කෙරෙහි ඊටාම අනුකම්පාවෙන් යුක්තව උතුම් ධර්ම දේශනාව සිදු කර වදාරන විදියට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙලහැර පහළගම මෙම නිවසේ ඥාතීත්වයේ දරන දෑලේ සහලේ ඥාතීන් පවුලට හිතයිසෙන් පළාත් වාසීන් ඈත දුර ඥාතීන් ඇතුළු බුදුබණ අහන්න එකතු වෙච්ච
පින්වන්ත අම්මල තාත්තලා, තරුණ වයසේ පින්වත් දුවල පුතාලා, බෝසත් පුංචි දරුවෝ ඇතුළු වාසනාවන්ත පින්වත් පින්වතියනි, බුද්ධික චන්දිමාල් මහත්මයා ඓතිහාසික කොළඹගම රාජ මහා විහාරයට ගොහින් වරින් වර හරි ආදරයෙන් අපිට මේ ආරාධනය කළේ. චන්දිමාල් මහත්මයාගේ මේ නිවහනට එද්දි 4 වෙනි ධර්ම දේශනාව. ටිකක් රැබෝ උනේ, පාරිවාහන තදබදය පහසුවෙන් ඉන්න බෑ. සමාධිය භජනය කරන්න ඕන විනාඩි කීපයක් ප්‍රමාද වීම ගැන. පින්නතුනි, දේශකයන්න් වහන්සේ හරි සද්ධාවෙන් ධම්සභා මණ්ඩපයට වඩම්ම ගත්තේ. සුන්දර ධම්සභා මණ්ඩපය, බුද්ධාසනය මේ කිසිවක් මා වෙනුවෙන් නෙමෙයි. ඒ භාග්‍යවත් වූ අරහත්ෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරුන්